හායි අද යමුද මාත් එක්ක මහනුවර. මම නම් කාලයක් බලාගෙන හිටපු ගමනක් මේක කෝච්චියේ නුවර යන එක. කොළඹ කොටුවෙන් උදේ 8:00ට තියෙන එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ තමයි අපි මහනුවරට එන්න පිටත් උනේ. ඉතින් අපිට ඉඳ ගන්න ෂීට් නම් හම්බ වුණේ නැහැ. එදා ගොඩක් ක්‍රවුඩ් එක හිටියා. ගොඩක් දුර ආවට පස්සේ තමයි අපිට ඉඳ ගන්න ෂීට්ස් හම්බුනේ. උදේ 8:00 කෝච්චියෙන් එල්ලා අපිට 11:00 වගේ වෙද්දී මහනුවරින් බහින්න පුළුවන් වුණා. ඉතින් මේ මහනුවරින් බැහැලා අපි එතන වීඩියෝස් ෆොටෝස් ගත්තා. ඉතින් ඔයාලත් අඳුරගන්න මේ මගේ නඩේ කට්ටිය. හායි ස්ටේෂන් එකෙන් පිටත් වෙලා අපි අපේ නවාතැනට යන්න පිටත් වුණා. මේක දවස් 2ක ගමනක්. අපි මේ යන්නේ දාදා මාලිගාවේ පූජාවකට. ඉතින් අපි දවස් 2ක් නුවරේ ඉන්නවා. මම මේ නුවරේ ඉන්න 3 වෙනි වතාව. ඉතින් මට නම් හිතන විදිහට 10 පාරක් ආවත් නුවර කියන්නේ පිස්සුවක්. මේ පරිසරයට ගොඩක් ආස හිතෙනවා. ඇත්තටම ආයෙ කොළඹ යන්න හිතෙන්නෙම නැහැ. අපි නුවර ගියේ දළදා ප්‍රදර්ශනයට සතියකට වගේ කලින්. හමුදාව දළදා ප්‍රදර්ශනයට පාරවල් හදමින් තමයි හිටියේ. ඉතින් අපිට මෙන්න මේ යාළුවන්වත් හම්බ වුණා. බලන්නකෝ මේගොල්ලන්ගේ ලස්සන. ඊට පස්සේ අපි අපේ නවාතැනට ආවා. මෙතන තමයි අපේ නවාතැන. මෙතන ඉඳන් නුවර වැව පේන ආකාරය තමයි ඔබට මේ දිස් වෙන්නේ. ඊට පස්සේ අපි හවස් වරුවේ මාලිගාව වඳින්න ගියා. එන්න එහෙනම් මාත් එක්ක දළදා මාලිගාව ඇතුළට යන්න. ඔයාලා දළදා මාලිගාවේ මෙන්න මේ දේ එක්ස්පීරියන්ස් කරලා තියෙනවද? හවස 5න් පස්සේ මෙන්න මේ විදිහට දළදා මාලිගාවේ ඉඳලා තියෙනවද? ඉතින් අපිට නම් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න අවස්ථාව ලැබුණා. මේ හවස 5න් පස්සේ දළදා මාලිගාව මගුල් මඩුව ඉස්සරහා තමයි අපි මේ ඉන්නේ. ඔයාලට දැන් මේ ඇහෙන්නේ මාලිගාවේ හවස ගිලන්පස පූජාවේ හේවිසි සද්ද.
ඉතින් මේ ගෙවුණ මොහොත මගේ ජීවිතයේ මං ආසම මොහොතවල් වලින් එකක් කියන්න පුළුවන්. ඊට පස්සේ අපි නුවර වැව කිට්ටුවට ගියා. රෑට මහනුවර පේන විදිය තමයි මේ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දාගෙනම යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරගෙනම යන්න.